මේ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක හැටියට මම හිතුවා මේ cognitive biases ගැන කතා කරන්න ඕනි කියලා. එතකොට cognitive biases සීරීස් එකේ ෆස්ට් එක තමයි anchoring bias එක. අයිබෝන් කියලා සාදරයෙන් පිළිගන්නවා හැමෝම. මම කලින් වීඩියෝ එකේ කිව්වා මම ඉදිරියට තව වීඩියෝස් කීපයක් අරගෙන බලාපොරොත්තු වෙනවා කියලා. ඇත්තටම මම තීරණය කරා දිගටම මේ වීඩියෝස් ටික කරන්න. මොකද ලංකාවේ ජනතාවට මේ cognitive biases ගැන එහෙම නැත්නම් අපි කොහොමද අපි හිතන විදිහ නිවැරදි ස්ථානයකට ගන්නෙ. ඒ කියන්නේ සාපේක්ෂව මේ යථා තත්ත්වයට පත් කරගන්නේ කියන එක සම්බන්ධයෙන් දිගින් දිගටම සහායක් ලබා දීම වැදගත් කියලා. එතකොට මේ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක හැටියට මම හිතුවා මේ cognitive biases ගැන කතා කරන්න ඕනි කියලා. එතකොට cognitive biases සීරීස් එකේ ෆස්ට් එක තමයි anchoring bias එක. anchor එකක් කියලා කියන්නේ අපි මේ නැවේ දාන මේ anchor එකට තමයි anchor එක කියලා කියන්නේ. එතකොට anchoring bias කියලා කියන්නේ ඒක අපි පැහැදිලි කරනවා නම් අපේ මේ මොලේ තියෙනවා පොඩි අපි හිතනකොට සිද්ධ වෙන මේක ඩිෆෙක්ට් එකක්. ඇත්තට මේ කියන්නේ අපේ සිතීමේ ඇතිවෙන වැරද්දක්. අපිට හිතනකොට වරදින තැනක් මේක. ඒක සිද්ධ වෙන්නේ අපිට මුලින්ම ලැබෙන තොරතුර මත අපි යම් බැඳීමක් ඇති වෙනවා මේ මුල් තොරතුරත් එක්ක. කියන්නේ අපි හිතනවා මේ මුල් තොරතුර තමයි නිවැරදි කියලා. ඒක පැහැදිලි කරන්නේ සාමාන්‍යයෙන් දැන් උදාහරණයක් වශයෙන් හිතන්නකෝ ඔබ යනවා වාහනයක් මිලදී ගන්න. ඒතර ඔබ වාහනේ මිලදී ගන්න ගියාම මේ වාහනේ විකුණන කෙනා ඔබට කියනවා මේ වාහනේ මිල රුපියල් 30000යි කියලා. එතකොට හිතන්නකෝ ඊට පස්සේ ඔබ ගෙදර ගිහිල්ලා ඔබ නැවතත් යනවා එම ස්ථානයට. ගිහිල්ලා වාහනේ මිල හැවුවහම ඔහු ඔබට දෙවෙනි සැරේට කියනවා මේ වාහනේ මිල රුපියල් 20000යි කියලා. එතකොට ඔබට නොතේරීම ඔබේ මනසෙන් එකපාරටම නිකන් අදහසක් හැදෙනවා අම්මා මේක දැන් මට ලොකු වාසියක් වෙන්නයි යන්නේ. ඒ කියන්නේ කලින් 30000ට තිබ්බ එක දැන් එකපාරට 20000ට මට හම්බ වෙන්න යන්නේ වගේ අදහසක් හැදෙනවා ඔළුව ඇතුලේ. ඒක තව මේ ඊටත් වැඩිය තව පැහැදිලි කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මම ඔබෙන් ඇහුවොත් ලංකාවේ තිබෙන දිගම මාර්ගය කිලෝමීටර් 560කට වැඩිය දිගද 560කට වැඩිය දිගද අඩුද? එහෙමනම් දිග කොච්චරද කියලා ඔබ නිකන් ඔළුවේ කල්පනා කරලා බලන්නකෝ උත්තරයක්. හරිද? දැන් ඔය ඔබ දැන් ඔළුවේ හිතාගෙන ඉන්න උත්තරයට වැඩිය ගොඩක් වෙනස් උත්තරයක් තමයි ඔබ දෙන්නේ. මම ඔබට ඒ 560 කතන්දරේ නැතුව මම ඔබෙන් නිකම් ඇහුවනම් ලංකාවේ තිබෙන දිගම පාර මොකද්ද? ඒක කිලෝමීටර් කීයක් දිගද කියලා. ඒ කියන්නේ මේ anchoring bias එක කියන්නේ මම අර 560 කතාව දාපු ගමන් ඔබ මේ 560 සීමාවේ ආසන්න තැනක හිර වෙනවා. ඒක තමයි anchoring bias එක කියන්නේ. එතකොට මේක අපේ ජීවිතේට දෛනිකව බලපාන එකක්. ඒ කියන්නේ මේ අපි හිතනකොට මේ cognitive biases වලින් තමයි අපේ හිත. ඒ කියන්නේ දැන් අපි ඇඩ්වර්ටයිසින් ගත්තත් මාකටිං ගත්තත් ඒගොල්ලෝ ඒ කැම්පේන් සාර්ථක කරගන්න පාවිච්චි කරන ක්‍රම හැමදේම හැදෙන්නේ මේ cognitive biases ඇතුලේ. දැන් උදාහරණයක් වශයෙන් ඔබ කඩේකට ගියාම ලේබල් එකේ ගහලා තියෙනවා කලින් මිල රුපියල් 1000යි on sale දැන් මිල රුපියල් 500යි. දැන් එතකොට ඔබ එකපාරටම හිතනවා කලින් මිල රුපියල් 1000යි. දැන් මේක මේ 500ට දෙනවා. විශාල මිල අඩු කිරීමක් සිද්ධ වෙලා. නමුත් ඇත්තටම මෙහෙම එකක් සිද්ධ වෙන්නේ නැහැ. සමහර ලාවට ඒකම තමයි ඇත්ත මිල. එතකොට මේ අපි ඔන්න ඔය anchoring bias එක කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ.
මොකද මේ ඇන්කරින් බයස් එක හැමදාම පාවිච්චි කරනවා අපිව නොමග යවන්න. දැන් උදාහරණයක් වශයෙන් හිතන්නකෝ අපි කියනවා ඒ කියන පුද්ගලයා පට්ට හොරෙක්. දැන් කලින් කවුරුත් ඔහු ගැන හොරෙක් කියලා නැහැ. එතකොට එතනින් එහාට ඔබ ඒ කියන පුද්ගලයා ගැන හැමතිස්සෙම හිතනකොට අර කියපු කතාව බලපානවා ඔබට. හොරෙක් වෙන්න පුළුවන්. හොරෙක් වෙන්න පුළුවන්. අන්නේ ඒක තමයි ඇන්කරින් බයස් එක කියලා කියන්නේ. ඒක අපේ මේ හිතනකොට අපේ මනසේ ඇති වෙන ක්‍රියාදාමයේ තියෙන ප්‍රශ්නයක්. මේක තේරුම් ගැනීම ඉතා වැදගත්. හමු වෙමු දෙවෙනි කොග්නිටිව් බයස් එකත් එක්ක. ස්තුතියි.